හායි ළමයි. ඔයගොල්ලෝ දන්නවද මිනිස්සු තනියම ඉන්නකොට එක විදියක්, තවත් කෙනෙක් ඉන්නකොට තව විදියකට රඟපාන්න යයි කියලා. ඔයාලා හිතන් ඉන්නේ මූණු දෙකක් තියනවා කියලාද? නෑ. මිනිස්සුන්ට එක මූණයි තියෙන්නේ. හැබැයි වෙස් ගොඩක් තියෙනවා. ප්‍රශංසා තියෙන තැන ඔහු යහපත් විදිහට රඟපානවා. වාසිය ලැබෙන තැන ඔහු අවංක කෙනෙක් වගේ රඟපානවා. බිය දැනෙන තැන නිහතමානී මිනිසෙක් වගේ රඟපානවා. ඒත් කිසිවෙක් නැති තැන එයාගේ ඇත්ත චරිතය එළියට එනවා. එයාලගේ නියම ස්වරූපය දැනගන්න පුළුවන් කියන දේවල් වලින් නෙවෙයි. කිසිවෙකු එයාලා ගාව නැතුවම ඉන්නකොට, එයාලට බලය ලැබෙනකොට, අන්න එතකොට තමයි එයාලගේ ඇත්ත ස්වරූපය දැනගන්න පුළුවන් වෙන්නේ. අනුන්ව රවට්ටන්න ලේසි. හැබැයි තමන්වම රවට්ටගෙන ජීවත් වෙන මිනිස්සයා තමයි මේ ලෝකේ අවාසනාවන්තම මිනිස්සයා. ඒ නිසා හැම වෙලේම අවංක විදියට ජීවත් වෙන්න පුරුදු වෙන්න. එතකොට ඔයාලට ලස්සන ගමනක් තියෙයි.